Hi, Mama Piumi Metsandi. Hi, I'm Muthu Rajpaksha. Hi, මම මහිම කේශර. හායි මම සාන්සේන විරත්න. හායි මම ශිරන් මුණසිංහ. මම සශින්ත කෞශල්‍ය. හයි ඉතින් අපි හරියටම උදේ 8ට කෑගල ටවුන් එකෙන් බුලත් කෝපිටිය ටවුන් එකට යන්න පිටත් වුණා. අපි කොහෙවත් නතර කරන්නේ නැතුව අපි කෙලින්ම ගියේ බුලත් කෝපිටිය ටවුන් එකට. එතන ඉඳන් තමයි අපි මේ ට්‍රිප් එක පටන් ගන්නෙ. ඔව් මෙතින් මම මයික් එක වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් මම මෙතන මේ කියන්න try කරන්නේ අපි දැන් බුලත් කෝපිටිය ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ කියන එක තමයි. ඉතින් ඔය අතරේ සාහන්ගේ බයික් එකක් කැඩලා තිබ්බ ඒකේ සිග්නල් ලයිට් එකේ ප්‍රශ්නයක් තිබුණා. මහිමලා එන්න එතනත් පොඩ්ඩක් විතර පරක් වුණා. අපි ඒගොල්ලෝ එනකන් ඔතෙන් වෙලා ඉතින් පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටියා. හරි ඉතින් මේ ඩබලත් ආවා. ට්‍රිප් එක පැත්තකින් තියලා අපේ මහිමයා ටිකට් ගන්න ගියා. මටත් එයා කරන් දුන්නා. අඩෝ එක තාම බැලුවේ නෑ බා. රයිට් එහෙනම් අපි අපේ පළවෙනිම ලොකේෂන් එකට යන්න දැන් පටන් ගත්තා. ඒ තමයි රිකිලියල්ල. රයිට් අපි අපේ පළවෙනි ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ මේ රිකිලියල්ල ගාව. අපි ඉතින් මෙතනින් බයික් ටික දාලා ගියා. ඔයාලට පේනවා ඇති. හරිම ලස්සනයි. මේ අර එල්නිනෝ වල ඉෆෙක්ට් එක නිසාද දන්නේ නැහැ මේ ශිරාන්නම් කියනවා මේ වෙනදාට වඩා ගොඩක් වතුර අඩුයිලු. එල්නිනෝවල ඉෆෙක්ට් එක නිසාද දන්නේ මට මගේ වචනේ හරියට කියනවද දන්නේ නැහැ. එල්නිනෝ වගේ තමයි මම මේක දන්නේ. කොහොම හරි මේ වතුර වෙනදාට වඩා ටිකක් අඩුයිලු මේ ශිරාන් තමයි කියන්නේ. හායි ඇල්ල ඇල්ල රිකිලෙල්ල මොකෙද කෙක්කෙනවා මොකෙද කෙක්කෙනවයි බැසිලිස් 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 ඇස්කබාන් ඇස්කබාන් හිර ඒ ඉන්න මුතුකුමයි රාජපක්ෂ මෙන්න කස්තුරි කුමාර මේ ඉන්න වයිෆන් හස්බන් අපි බැන්දේ අදට දැන්දේ තෝට මේ අතන ඉන්න එයාගේ මේ නෑ එක්වයි් නේද එක්වයි් දැන් හොර එක හොර එකයි හරි එකයි ආවේ. හොර එකයි හරි එකයි ඒක මම මාරගේ වගේ. නැෂනල් මොඩල් මුතු මෙතන මෙහෙම මෙතන මෙහෙම වෙනවා ඉතින් රෙගිරල්ලත් බලලා ඔන්නොම චිල්ල එක ඉඳලා අපි ඊළඟට යන්න හදන්නේ මේ නලගනැල්ල බලන්න. ඉතින් ඔයාලට නලගනැල්ල බලන්න යන්න එක්කෙනෙකුට රුපියල් 50ක ටිකට් එකක් ගන්න වෙනවා. බයික් එක ගෙනෝ නම් ඔයාට මේ නලගනැල්ල ළඟටම බයික් එක යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වාහනයක આવොත් මේ වරවට පයින් තමයි යන්නේ. ලොකු දුරක් නෑ මීටර් 500ක් වගේ තියෙන්නේ. টয়ලට් ෆැසිලිටිස් එහෙමත් තියෙනවා. රයිට් අපි දැන් නලගනැල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් තව ඇතුළට යන්න තියෙනවා. යෝ what's up අපි ශාරුක් ඛාන් මයියා. හායි මෙතන අපි දන්න තරමින් සහ මේ ශිරාන්ගේ මතයට අනුව මේක ටර්බයින් එකලු නේද? පට්ට දැනුමක් තියෙන මිනිස්සෙක් හරි සතුටුයි. ශිරාන් මයි ට්‍රිප් එක දැන් ටර්බයින් එක වෙන්න බඩේ මේක මේ උඩ ඉඳන් ලොකු ප්‍රෙෂර් එකකින් යනවා නැත්නම් මෙතනත් මම දන්නේ ඒ වගේ යුනිට් එකක් තියෙනවා සමහරට මේ අර මේවා එකට කනෙක්ට් කරන මොකක් හරි මේක ඇල්ලද්ද දන්නේ නැහැ. මේ මෙතන මේ යන්න තියෙන විදිහ හරිම ලස්සනයි. මේ එන ගල් ගොඩක් උඩින් යන්නේ මේ. මේ ලිස්සන උන්ට එන්න බැරුව ඉන්නේ. ආරම ලස්සනයි. තව වැඩ ඉල්ල වෙන්න. ඔයගොල්ලන්ට දැන් උඩ පේනවා ඇති. අපි දැන් මෙතනින් යන්න හදන්නේ. මෙතනින් යන්න හදන්නේ කියලා කියන මෙතනින් උඩට යන්න හදන්නේ. මේ ඉන්නේ අපේ මේ නඩේ ගුරා වගේ රෝල් එක කරන් ඩයල් එක.
සිරාන ඌ දන්නේ නැති මගුලක් නෑ. Hi, hi. We are the ladies of the group. දැන් කට්ටිය කෙල්ලෝ දිහා බල බල ඉන්නවා. කොල පාට අක්කමැරි කරලා ඉඳ දුකෙන් ඉන්න බැසිල්. On off the video. අපි යන්නේ උඩට. අපි යන්නේ. කියන්නේ වංගලව. ඉතින් අය මේ නලගලල්ල උඩට යන ගමන් තමයි මේ ඉන්නේ. ඇත්තටම කිව්වොත් එදා අපි එතෙන්ද යද්දි ලොකෝට සෙනඟක් හිටියේ නෑ. නමුත් මේ උඩට යද්දි කට්ටිය සෙනඟ ගොඩක් පිරුණා. මේ පාර මේ යන්න තියෙන හරිය පාර ටිකක් අර හරියට පාරක් නෑ. මේ ගල් උඩින් එහෙම යන්න තියෙන්නේ. වෙලාවට මෙතනට සිරාන කලින් ගිහිල්ලා තිබුණා. ඒක නිසා අපි ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. උදන්න ඔය පාරවල් ටිකකින් බඩ ගාගෙන කොහොම හරි අපි ගියා එතනට. යාළුවේ අපි ආවා. ඉතින් මේ වගේ පට්ට ටැලන්ටඩ් ක්‍රූ එකක් එක්ක අපි කොහොම හරි දියල ළඟටම ගියා. අම්මට සිරි මෙතන පට්ට view එකක් තියෙන්නේ මේ. පොඩ්ඩයි ඔයාලට රිය කැම් එක ඔන් කරලා දෙන්න. කොහමද? බාර ලස්සනයි මං අර උඩින් ගාන්ට මේ නිකන් මේ වෙලා දිනවා. විශ්වාස කරන්න මේ තමයි ෆස්ට් ටයිම් මම මේ දියල්ලක් බලන්න මෙච්චර ළඟට ආවා. අනිත් හැම සැරේම නිකන් දුරින් බලලා මේ දියල්ලක් කියලා යනවා. මේ තමයි ෆස්ට් ටයිම් මම මෙච්චර ළඟට දියල්ලක් ගාවට ආවා. මෙතනින් එහා පැත්තේ මෙතනත් තව දියල්ලක් යනවා. ඊළඟට මේක තමයි නලගලැන්ඩ කියලා කියන්නේ. අර ඔව් මෙතින් මම මයික් එක වැඩ කරන්නේ නැතුව ගියා. GTA 6, let's go. Got a bad one sitting in the front. She ain't my bitch, but I hit her when I want. I don't give a fuck about her. ඉතින් ඔයාලට පේනවා ඉතින් පල්ලට ඉදි සෑන් ලොක් ක්‍රවුඩ් එකක් මෙතන හිටියා. ඉතින් අපි මේ නලගලැන්ඩ බලලා ඊළඟට දැන් අපි මේ යන්න හදන්නේ පැලම්පිටිය view point එකට. Okay, let's go. Yeah. ඔන්න ඉතින් දැන් මෙතනින් අර වංගු 9 පටන් ගන්නවා. වංගු 9 මදීර කියන්න දන්නේ නැහැ. වංගු 9 වීඩියෝ කරලත් නැහැ. මේ මොකද්ද මේ ගැරලියල්ලද? මොකද්ද? ඔව් ශිරාන් කිව්වා වගේ අපි දැන් මේ ඉන්නේ රුක්මල් ඇල්ල ගාව. අපි තාම උදේට මුකුත් කාලත් නැහැ. අපි මෙතෙන් ආවෙත් නේ රුක්මල් ඇල්ල ගාව ටිකක් ඉඳලා මෙතන යාපැත්ත තේ කඩයක් තියෙනවා. එතනින් තේ එකක් එහෙම බීලා යන්න තමයි. ඒ කියන්නේ මූ දන්නේ නැති මේ පැත්ත නැගියොත් ඒක දන්නවා. ඔව් කොහේ ගියත් මූ දන්නවා. මූ මෙතන මොකක් හරි බත්තියක් හරි කාලා දෙනවා. බත්තියක් හරි කාලා දෙනවා. හරි ඒලා රුමල්ලන්ලා අපි මේ පාර ගෙලින්න යනවා මේ දැන් view point එකට එන්න හදන දෙවිවල. මේ තියෙන ඔය බයික් එක හැම එකම මගේ බයික් එක උඩින් තමයි බඩු ඔක්කොම තියලා ගිහලා තියෙන්නේ. රුක්මල් ඇල්ලත් බල්ලා අපි දැන් මේ ඊළඟ කිලින්ම යන්න දන්නේ පැලම්පිටිය view point එකට. Hi guys. අපි දැන් ඉන්නේ පැලම්පිටිය view point එකේ. එහෙනම් සෙල්ෆියක් අල්ලන්න මොතන ඉඳලා. පට්ටම ලස්සන view එකක් මෙතන තියෙන්නේ. සෑහෙන දුර පේනවා. හරිම ලස්සන තැනක් මෙතන. මේ විදිහේ දාඩි කියන්නේ ඊළඟට කොහෙටද යන්න ඕනේ? අපි we are going to a hike. I know the name, but as you can see, there are so many crowds today. This is our crew. This is Mr. Sahan, and no, not her. She is our Pumi, and yes, we can see Mr. Mahima and that stranger who bumped in. And also there are so many people today. It's very busy, and that is the owner of the YouTube channel, the one who wear the green. Fun day. We are about to go for a hike. For where? I don't know actually. She don't know anything. She just came to eat. What? And Sahan is our cameraman.
the one who wear pink color dress, not a dress, it's a t-shirt. And we are about to go to Dolos Bagi. See you. ඉතින් ගයිස් මේ ට්‍රිප් එකේ ඇසල පොය දවසේ දා නිසාද මන් දන්නේ මෙතන මාර විදියට සෙනග හිටියා. ඉතින් අපි දැන් මෙතනින් කෙලින්ම ඊළඟ කබරගලට යන්න තමයි මේ හදන්නේ. ඉතින් මෙතනින් හරියටම දකුණට යරුණාම තමයි අපිට කබරගලට යන පාර හම්බ වෙන්නේ. හෝ ගයිස් මම හිතුවා මේ වීඩියෝ එක පාට් දෙකකට ගන්න. මොකද මේ වීඩියෝ එක එඩිට් කරලා ඉවරෙද්දි විනාඩි 40ක් වගේ මට ආවා. ඒ කියන්නේ සම්පූර්ණ කෑල්ල. ඒක නිසා මම පාට් දෙකකට ගෙනවා. එහෙනම් අපි පාට් 2 එකෙන් හම්බෙමු කබරගල උඩටම ගිහිල්ලා. රයිට් ඊරිගල මට මේක කියන්න තේරෙන්නේ නැහැ.